හායි අද යමු මාත් එක්ක රිවර්ස්ටන්. මේක එක දවසින් ගිහිල්ලා එන්න පුළුවන් ගමන. ඉතින් හිඟුලෙන් පඳුරක් දාලම අපි ගමන පටන් ගමු. නුවර පැත්තට යනවනම් ගෙදර කට්ටියගේ කරන අනිවාර්ය පුරුද්දක් තමයි මේක. පේනවනේ hina වෙන්නවත් දන්නේ නැති එක්කෙනෙක් එක තමයි අද ගමන ආවේ. අපි ගෙදරින් පිටත් වෙනකොට උදේ 9ට විතර ඇති. මම උදේට කෑවෙත් නෑ. මොකද ගන්නරුවේ හෙළබොජුන් එකෙන් අනිවාර්යෙන් කන්න ඕනේ හින්දා. පේනවනේ තියෙන කෑම ගොඩ හිතා ගන්න බෑ මොනවද ගන්න කියලා. මට නම් හැම එකෙම එක එක කන්න ඕනේ වගේ. පේනවනේ හැම දෙයකින්ම එක එක වගේ අරගෙන. ඒ වුණාට මෙතිනු රස උනේ උඳු වඩේ එකයි ආය ඇවෝකාඩෝ එකක් ගත්තා. ඒක රහයි. අපි හිතාන් ඉන්නේ රිවර්ස්ටන් යන්න කලින් මාතලේ ලොකු අම්මලා ගෙදර යන්න. ඉතින් උඳු වඩේ එතකොට මෙතන තියෙන ෆ්‍රෙෂ් කෙහෙල් ඇවරේකුයි ගත්තා එහෙ ගෙනියන්න. මෙහි ගෙදර හදලා තියෙන ලස්සන කුඹුරක් ඉස්සරහා. ඉතින් තේ එකක් බොන ගමන් කුඹුරේ ලස්සනත් බලමු. ගෙදර කට්ටියත් ලැහැත්ති කරගෙන අපි පිටත් වෙනකොට දවල් 11ට විතර ඇති. සුපුරුදු පරිදි මැප් එක බලන්නේ මම. මාතලේ ටවුන් එකේ ඉඳන් රිවර්ස්ටන් වලට පැය එකමාරක විතර ගමනක් තියෙනවා. ඔන්න රිවර්ස්ටන් වලට ආපු ගමන් අපේ කට්ටියට ඕනුනේ සීතල වතුරට බහින්න. නාලා දැන් කන්න තමයි මේ ලැහැත්ති වෙන්නේ. ඔන්න අපි දිව්‍ය ලෝක යන පාර ළඟට ආවා. මෙන්න බලා ගන්නකො බලන්න තියෙන තැන් ටික. මේ අපි ආවේ රිවර්ස්ටන් ටවර් කාර් පාක් එකට. අපි මෙතන නතර වෙන්නේ නැතුව කෙලින්ම යනවා පිටවල පතනට. මේ අනකොට මග තියෙන ලස්සන view point එකක් තමයි මේ. ඔය කහ පාටට ඈතින් පේන්නේ පිටවල පතන. ඔන්න අපි දැන් ආවේ පිටවල පතනට. මෙතන එන්ට්‍රන්ස් එකේ අපේ හෙල්මට් බෑග් වගේ දේවල් තියලා යන්න පුළුවන්. මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර පයින් යන්න තියෙනවා.
ඔන්න අපි ආව පුංචි ලෝකාන්තෙට. හිතා ගන්න බෑ ලංකාව මෙච්චර ලස්සනයි කියලා. පිටවල පතරින්දන් ආපහු එනකොට ලස්සන දේ දුන්නකුත් පායලා තිබ්බා. ඊළඟට මම මේ යන්නේ පිටවල පතනේ එන්ට්‍රන්ස් එක ළඟ තියෙන view point එකට. බලන්නකෝ ගේම් එකක් ඇතුළට ගියා වගේ. මෙයාගේ නම ඩ්‍රෝනා. අපි මෙයාගෙන් ලස්සන වීඩියෝ ටිකක් ගත්තා. මම ඒ ටික පෙන්නන්නම්කෝ. බලන්නකො මන් නිකමටද කියේ මේ දිව්‍ය ලෝකෙට ළඟයි කියලා. ඔන්න අපි පිටත් වෙනකොටම වැස්සක් ආවා. අපි ඊළඟට ආවේ රිවර්ස්ටන් ටවර් එක ළඟට. මෙතෙන්ට ඇවිත් ඉතින් තේ එකක් නොබී කොහොමද? එහෙනම් රිවර්ස්ටන් වලට බයි කියලා අපි යනවා මාතලේ. එනකොට පොඩි අකර තැබ්බෙකුත් උනා ඉතින්. ඔන්න රෑ වෙලා අපි මාතලේ ගෙදර ඇවිත් එහෙම්මම කෑගල්ල එන්න පිටත් වුණා. කොහොම හරි මම ගෙදරට එනකොට රෑ 10 විතර වුණා. මෙච්චර වෙලා මාත් එක්ක ඇවිදින්න ගියපු හැමෝටම තැන්ක් යූ. මං ඔයාලට ගොඩාක් ආදරේ. එහෙනම් බයි බයි.